වෙඩින්ස් කරලා තියෙනවා. සමහරලාට මල් වලට විතරක් ලක්ෂ 150ක් 200ක් වියදම් කරනවා එක දවසේ දාන පැය ගන්න තියෙන මල් වලට. එන්ජොයි කරන එක කොළඹ මේ පොඩි ක්‍රවුඩ් එකකට මේ පුළුවන් තත්ත්වේ රටේ ඉන්න අනිත් හැම පැත්තටම ගිහලා හැම මිනිස්සුන්ටම ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන් රටක් බිහි වෙනවා නම් තමයි අපි ඇත්තටම කැමති. ජිප්සි සුනිල් අයියා කියපු කතාවක් පොයේට බාර් වහනවා. හැබැයි පොයේ දවසට තමයිලු වැඩිම පාරේ බීලා වැටු කසිප්පු ගහලා එන්න මේ මිනිස්සු සිංගප්පූරුවට මම ගියාම පැය 24ෙම බාර් ඇරලා පොඩි පෙට්ටි කඩ වගේ වලත් බියර් තියෙන ඕනෙක් කෙනෙක්ට අරන් බොන්න පුළුවන්. හැබැයි මම ජීවිතේට දැකලා නැහැ පාරේ වැනි ගිහිල්ලා මේ වෙලාව බීලා පිස්සු නටන එහෙම මිනිස්සු දැකලා නැහැ කියලා. ජපානයේ වගේ රටවල් වල හදනවා වගේ ළමයි වුණත් ඒ විදිහට හැදුවට පස්සේ ක්‍රමවේදයක් අතුව කරනකොට ඒක රටට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ටුවරිසම් හදන්න පුළුවන් ලංකාවේ. දුම වාසනාවන්ත රටක්. හරියට මේ දේවල් ඒ කාලය වලට හරියට උන් නැති නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. නෑදෑයෙක්වත් යාළුවෙක්වත් ලංකාවේ නැති යුරෝප් වල, ඕස්ට්‍රේලියාව වල, ඇමරිකාව වල, කැනඩාව වල ඒ වගේ ඉන්න රටවල් වල ලංකාවේ කරපු වෙඩින්ග්ස් මම ඕන තරම් කරලා තියෙනවා. දුම පිනක් තියෙන රටක් මේක. ජුලයි ඉඳලා මාසෙකට 5-6ක් ෆොරිනර්ස්ලාගේ වෙඩින්ග්ස් බුක් වෙලා තියෙනවා. එංගලන්තේ හොටෙල් එකක ගිහලා බුෆේ එකකට ගියපුවම ලංකාවේ බුෆේ එකක් කියලා නිකන් සාගරයක්. මේ ගානට අපි කොහොමද මෙච්චර කන්න දෙන්නෙත් කියලා හිතනවා මේ වගේ පැකේජ් එකකට. රටේ සයිස් එකත් එක්ක මේ තියෙන වේරියේෂන් එක හිතා ගන්නවත් බෑ. සෝෂල් මීඩියා වල මේක වැටෙනකම් බලාගෙන ඉන්න කොට්ටාශයක් ඉන්නවනේ. නව ලිබරල්ද වාමාංශිකද අරයාද මෙයාද ඒව වැඩක් නෑ. අපි පක්ෂයට කියන්න දෙයක්වත් තියන්න බැදිලු. නැත්නම් කොහමද ඒගොල්ලෝ සර්වයිව් වෙන්නේ? DJ කෙනෙක් විදියට බොන එකත් හොඳට බිව්වා ජීවිත කාල දෙක තුනකට හරියන්නේ. දෙසැම්බර් මාසෙට මම වැඩ 40ක් වගේත් කරලා තියෙනවා. උදේ රෑ පන්සල් වල තියෙන මේ බිස්නස් බුද්දා ගන්න මේ බුදුහාමුදුරන්ගේ මේ දර්ශනය ගැන මට පොඩි කාලේ ඉඳලා ලොකු මේකක් තිබ්බා. ඇල්කොහොල් යූස් කරන බොන එක ඒක පවා නැති වෙලා ගියා. මම ෆුල් වෙජිටේරියන් කෙනෙක්. ඒ හරි භාවනා සිස්ටම්ස් ඒවා කරගෙන යනකොට වාගේ මේ ඇඟ ඇතුළෙන්ම ඒ එනර්ජි ඒක ඩිවලොප් වෙනවා. ඔය කුණ්ඩලිනි කියලා එහෙම තියෙනවා. ඒකට දවස් දෙකක් මම ෆාස්ටින් උත් කරනවා පැය 24ක්. ආය වෙනකන් නොකත් ඉන්නවා. ඉතින් මට මොකද ඊට කලින් ગેස්ට්‍රික් කියලා ලොකුවට තිබ්බෙක් කෙනෙක්. ලෙඩ අනම්මනම් අඩුවෙන් ඒක යන්න පුළුවන් හොඳම ඩයට් එකක් වෙජිටේරියන් ඩයට් එකට ගියාම වාගේ ඇඟ ෆ්ලෙක්සිබල් වෙනවා, ඇඟ ලයිට් වෙනවා. වහරක නායක හාමුදුරුවෝ කියලා ඉස්සර හිටියා. ඒ හාමුදුරුවෝ රහත් වෙලා පිරිනුවන් පෑවා කියලා තමයි කියන්නේ 2018 වගේ කාලේ. බුදුහාමුදුරුවන්ගේ මේ ඔරිජිනල් ආර්ය භාවනා ඒවා ඒක මම ප්‍රැක්ටිස් කරනවා. බුදුහාමුදුරුවන්ගේ දර්ශනය ඇවිල්ලා ආගමක් නෙමෙයි. ඒකයි මේ විශ්වයේ සත්‍ය. හිතේ විඳලා තියෙන්න ඕනේ නේද? මොකද සිදුවත් කුමාරයා කියන්නේ ජීවිතේ විඳපු කෙනෙක් නෙවෙයි. අබේ හාමුදුරුවෝ ස්පෙෂලි කියන එකක් තමයි ඉස්සල්ලා මේ ආස්වාද පරීක්ෂණය කියලා කියන එක කරන්න ඕනේ. ආයිබෝවන් chat with දිලුක සමග අද විශේෂ සාකච්ඡාවට ආරාධනා කරා මගේ මිත්‍රයෙක්ට. ඔහු මං එංගලන්තයේ ඉද්දී Zoom තාක්ෂණයෙන් අපි ගොඩක් ප්‍රෝග්‍රෑම් කරා. අද වෙනම මාතෘකාවක් කතා කරන්න මම හිතුවා. ඔහු ගොඩක් දේවල් කරනවා. යාගේ ෆීල්ඩ් එකේ දේවල් කරනවා. දේශපාලනයට සම්බන්ධ දේවල් ගොඩක් කරනවා. යාගේ පෞද්ගලිකව යාගේ ව්‍යායාම යෝග පැත්ත වගේ ඒක කතා කරන්න හිතුණා. මටත් එයාව ෆලෝ කරද්දි ගොඩක් දේවල් දැනුණා. ඒකින් තමයි මම අද ඇත්තටම ඇවිල්ලා මෙයාට එන්න ඕනේ කියලා ආරාධනා කරා. අපි ඔව් ප්‍රොෆෙෂනල් DJ කෙනෙක්. ඔව් ශිරාජ් ඩයස්. ආයිබෝන් දෙලෝක සන්තෝසයි ලංකාවේ හම්බෙන්න ලැබීම ගැන. ඔයා ලංකාවට අනිත් එක මම දන්නවා ආවේ මේ එංගලන්තේ පොඩ්ඩක් ජීවිතේ හොඳ විදියට හදාගෙන ඉන්නකොට ලංකාවට ඇවිල්ලා රට වෙනුවෙන් උදව් කරන්න ආපු එකට බොහොම ස්තුතියි කියන්න ඕනේ ඉස්සල්ලාම. අනිවාර්යෙන්. ඇත්තටම මම ඉන්නකොට මම අවුරුදු දෙකමාරක් ඉන්නකොට ඇත්තටම දේශපාලන දේවලුත් එක්ක අර ලංකාව මේ චේන්ජ් එකත් එක්ක මම ඇත්තටම ආවේ. හේතුව මට ඉතින් සිස්ටම් චේන්ජ් එකක් කියලා එකපාරට දැන් කියයි ගොඩක් කට්ටිය කියයි සිස්ටම් චේන්ජ් කියලා තමයි ගෝඨාභයත් කියනවා සිස්ටම් චේන්ජ් කියලා. ඒනට මේකේ පොඩි වෙනසක් අපි දැක්කා. ඒකින්ද දැන් අමාරු ඇති මිනිස්සු අපි කොච්චර කිව්වද දැන් විවේචනය කරනවා. මම ඇත්තටම සතුටුයි ආගුවෙක් ගැන. මේ ඉන්න මේ තියෙන වෙදයකට ඒ අවුරුදු දෙක ඉන්නේ ඒ සීතල අවුරුද්දෙන් මාස 9ක් විතර වින්ටර් එකේ මේ හිම වැටිගෙන ඒව මේ අර එළියට ෆොටෝ එකක් දැම්මට නිකන් අයිසිං විතරයි කේක් එක නෑ. ඒක ඇත්ත කතාව. මම විශේෂ ශිරන් ඔයා දැන් මේ දවස්වල දේශපාලනේ සෑහෙන මහන්සිලා කරා. ඒක මම පර්සනලි දන්නවා. ප්‍රෙසිඩන්ට් ඉලෙක්ෂන් එකටයි පාර්ලිමේන්තු ඉලෙක්ෂන් එකටයි දෙකටම. ඊට අමතරව දැන් ඔයාගේ ජොබ් එක DJ. ඒක ඉතින් මම අපි ලංකාවේ දැන් මම වැඩි කතා කරන්නේ මේ ඉවෙන්ට්ස් වැඩි. දැන් ඔය ගොඩක් ඒ කියන්නේ මිනිස්සු වියදම් කරන්න නැහැ කිව්වට වියදම් කරන්න සල්ලි තියෙනවා. නැහැ කියන්න බෑ. ඔයා හොඳටම දන්නේ නැති මේ ලංකාවේ වෙඩින් එකක් ගන්න යන 2014 විතර මම මැරි කරේ. එතකොට ඒ කාලේ වෙනකොට දැන් වෙඩින් එකකට යන කොස්ට් එක ගත්තාම එච්චර වියදම් කරන්න සල්ලි නැහැ කියන්න බෑ ලංකාවේ.
ඒකනම් ඇත්ත දිලුක මෙහෙම දැන් මම කරන ලෙවල් එකේ මම කරන ඒ ක්‍රවුඩ් එකේ ටිකක් හයි එන්ඩ් ක්‍රවුඩ් එකකට ඉතින් එක එක ලෙවල්ස් තියෙනවා මේ DJsලා එක එක බජට්ස් වලට යන ඒ විදිහ. ඉතින් මම කරන එකත් එක්ක වදන්න මම ගොඩක් ඩෙස්ටිනේෂන් වෙඩින්ග්ස් ෆොරිනර්ස්ලාට තමයි කරන්නේ. ඉතින් ලංකාවේ කරන්න ටිකක් ඒ හයි එන්ඩ් මාකට් එකට පොඩ්ඩක් ටිකක් වැඩිපුර වියදම් කරන ඒ වගේ වෙඩින්ග්ස් වලට ඉතින් අපේ ගණනුත් එක්ක ඉතින් එහෙම බලනකොට ඇත්තටම මම දන්න කාලේ ඉඳලා ලංකාවේ මිනිසුන්ට එහෙම සල්ලි නැහැ කියලා එහෙම දෙයක් නැහැ. එකම දේ වෙලා තියෙන ඉතින් අර පොඩි පිරිසක් අතරේ ලොකු මේ සල්ලියක් මේවා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හොඳටම වියදම් කරනවා වෙඩින්ග්ස් වලට. ඉතින් ගණන් එහෙම කියන්න ගියොත් ඉතින් ඔයා දන්නවා ඉතින් ලොකු සාමාන්‍යයෙන් කොළඹ තියෙන ලොකු හොටෙල්ස් වල කෝටි ගණක් යනවා වෙඩින් එක. කෝටි ගණන් එහෙම වියදම් කරනවා. ඉතින් වෙඩින්ග්ස් වල සමහර වෙලාවට ඉතින් අපේ යම් කිසි ගාණක් තියෙනවා. එහෙමනේ සමහර මම වෙඩින්ග්ස් කරලා තියෙනවා. සමහර වෙලාවට මල් වලට විතරක් ලක්ෂ 150 200ක් වියදම් කරනවා. එක දවසේ දාන පැය ගානට තියෙන මල් වලට. ඉතින් ඒ වගේ වියදම් කරන්න පුළුවන් ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉතින් ඒක හොඳ දෙයක්. මේ මොකක් හරි විදියකට බිස්නස් එකක් කරලා එහෙම හම්බ කරලා ඉතින් මේ ෆීල්ඩ් එකටත් ඒක හොඳයි. ඉතින් ඒ වගේ ක්ලයන්ට්ස්ලා ඉන්න එක හොඳයි අපිට ඇත්තටම. ගොඩක් ඉතින් තව අනිත් පැත්තත් බැලුවාම ඉතින් එහෙම බොහොම අමාරුවෙන් වෙඩින්ග්ස් කරන ක්‍රවුඩ් එකකුත් ඉන්නවා. ඉතින් මේ මිනිසුන්ටත් මේ රටේ හොඳ තත්ත්වයක් එන්න ඕන ඉස්සරහට. ඉතින් ඒකට තමයි අපි වැඩ කරේ අර පැත්තට වාර කියපු දේශපාලන පැත්තට. DJ සබ්ජෙක්ට් එකේ ඉන්නේ. දැන් ක්ලබ් වලත් ක්‍රවුඩ් එකක් නැහැ කියන්න බෑ. ක්ලබ් එක සාමාන්‍යයෙන් ගිහිල්ලා කියන ලක්ෂ එකමාරක් දෙකක් විතර වියදම් කරන්න තියෙන කැපැසිටි එක තියෙන කෙනෙක් විතර සාමාන්‍ය හොඳ ක්ලබ් එකකටත් යන්න පුළුවන්. කන්න බුන් දැන් ඩ්‍රින්ක් එකක් දැම්මත් බෝතලයක් වුණත් ලොකු ගාණක්නේ. ඒ කියන්නේ ඒ වගේ ක්‍රවුඩ් එකක් කියන්නේ. ඒ ක්‍රවුඩ් ඒ කැපැසිටියෙත් මිනිස්සු ඉන්නවා. ඉන්නවද මෙහෙමයි මම ඇවිල්ලා මගේ ෆීල්ඩ් එක ඇවිල්ලා මම දැන් ගොඩක් මම තනිකරම 100% වෙඩින්ග්ස් තමයි කරන්නේ. කාලයක් මම ඒ කියන්නේ කෝපරේට් ඉවෙන්ට්ස් උත් එහෙම කරනවා. ඉතින් ඕකේ ක්ලබ් DJsලා වෙනම ඉන්නවා. ඒ වගේම ඔය බීච් පාටිස් ඒ වගේ ඔය ඩවුන් සවුත් ඒ වගේ ඒ කරන DJsලා එහෙම සෙට් එකකුත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝගේ ෆීල්ඩ්ස් වල කරගෙන යනවා. ඉතින් දැන් මගේ මම වෙඩින් ෆීල්ඩ් එක ඔය ක්ලබ්ස් පැත්ත බැලුවත් එහෙම ක්ලබ්ස් 3-4ක් ඉතින් ලංකාවේ සාමාන්‍ය මේන් තියෙන ඒ ක්ලබ්ස් වලට යන ක්‍රවුඩ් එක වෙලා තියෙන්නේ මේකයි. අපි කොච්චර මේවා කරත් ඉතින් එකම ක්‍රවුඩ් එකක් තමයි ගොඩක් වෙලාවට ඒවට මේ යවෙන්නේ මේ මොකද දැන් වෙන රටක වගේ මේ අපේ නගර 3-4ක් එහෙම නෙමෙයි ලංකාව පොඩි රටක්. ඉතින් ඒකෙත් කොළඹ තමයි ඔය ක්ලබ් සීන් එක තියෙන්නේ. වෙන සිටිස් වල මම හිතන්නේ ඔය ඇල්ල වගේ ටුවරිස්ලා ඒවයි හික්කඩු ඒ වගේ ටුවරිස්ලා එන පැති වල ඇරෙන්න අනිත් ලංකාවේ ක්‍රවුඩ් එකකින් ඒ සිටිස් වල එහෙම නයිට් ක්ලබ්ස් කියන ඒවා එහෙම ලොකුවට එහෙම දෙයක් නැහැනේ. කොළඹ තමයි ඕක තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි බැලුවොත් සාමාන්‍යයෙන් ඔයා දැන් මම ඒ කාලේ ඒ ලයිෆ් එකේ හිටපු නිසා සාමාන්‍යයෙන් ඔයා මාසයක් විතර ඇතුළත සාමාන්‍ය ඔය ක්ලබ්ස් 2-3කට එක දවසකට ගියොත් ඔයාට ටික දවසක් යනකොට තේරෙනවා මේ එකම ක්‍රවුඩ් එක තමයි කැරකෙන්නේ කියලා. මොකද ඒගොල්ලන්ට තමයි මේ කැපැසිටි එක තියෙන්නේ මේ විදිහේ වියදම් කරන්න. මොකද ඉතින් ක්ලබ් එකකට ගිහිල්ලා සාමාන්‍යයෙන් අඩු ගානේ රුපියල් වාට තේරෙනවා 15000ක් 20000ක් ඒ කාලේ දැන් නම් එහෙමවත් බෑ. ඉතින් ඒ විදිහට දවසකට වියදම් කරන්න පුළුවන් එහෙම ඒ ඉන්න ක්‍රවුඩ් එකකට විතරයි ඒ ලයිෆ් එකේ ඉතින් ඉන්න පුළුවන්. ඉතින් ඒක හැම පැත්තටම මේක තව එක්ස්පෑන්ඩ් වෙලා ඉතින් මිනිස්සු මොකද පොඩි ජීවිතේ ජොලියක් ගන්නත් එපා දිලු. ඉතින් මගේ ජොබ් එකත් ඇවිල්ලා මිනිසුන්ට පොඩ්ඩක් ෆන් එකේ එන්ටර්ටේන් කරන. ඉතින් මිනිසුන්ට ඒකට සල්ලි අවශ්‍යයි, මුදල් අවශ්‍යයි. ඉතින් අපි ආසයි ඒක තව මේක යනවා නම් අනිත් හැම පැත්තටම ගිහිල්ලා ඒ වගේ මේ මිනිසුන්ට රැයට පොඩ්ඩක් ගිහිල්ලා සින්දුවක් අහලා ඒ වගේ සන්තෝෂෙන් ඉන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒක කාලා බීලා අතල්ලේ කාලා ජීවිතේ ටික කාලයක් ඉන්නේ. විඳින්නනේ යාවේ විඳවන්න නෙමෙයි හිත කිව්වොත් විඳවනවා. අනිවාර්යයෙන් මේ රටට ඇත්තටම මේ දේනේ වෙන්න ඕනේ. ඉතින් අපි ඇත්තටම මම DJ කෙනෙක් වශයෙන් මම මේ ජීවිතේ මම දැන් අවුරුදු 25ක් විතර ඉන්නවා. 1990 මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා 96 7 කාලේ ඉඳලා මේක පටන් අරගෙන කරන කාලේ ඉඳලා මේ ලයිෆ් එක දැකලා මට ගොඩක්ම හිතුණ දෙයක් තමයි ඒ ලයිෆ් එක ඉතාලම පොඩි ක්‍රවුඩ් එකකට විතරයි ලංකාවේ විඳින්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙනත් දියුණු රටකට ගියාම
අපි ඕන පොඩි හෝම් පොඩි ටවුන් එකකට ගියත් ඒ ටවුන් එකේ වුණත් පබ් එකක් තියෙනවා ක්ලබ් එකක් තියෙනවා මේ මිනිස්සු හැමෝම මේ හැම පැත්තෙම මිනිස්සු ඒකට ගිහලා එන්ජොයි කරනවානේ දැන් ලංකාවේ එහෙම කැපැසිටි එකක් මිනිසුන්ට නැහැ හරිම පොඩි ක්‍රවුඩ් එකක් හරිම පොඩි පිරිසක් ඒ කොළඹ ඒ ක්‍රවුඩ් එකට විතරයි නෑ පිටරට තියෙන concept එක කියන්නේ ඒකට 24 hours වගේනේ බාර් ඇරලා දැන් මේ අපේ තියෙනවනේ අපේ බාර් සාමාන්‍යයෙන් දැන් මම හිතන්නේ 9ට වහන්න ඕනේ දැන් 10ටත් මම දැක්කා මං ආපුවා ෆුඩ් සිටි එකක 9ට තියෙනවා 10ට එකක තියෙනවා ඒ කියන්නේ මම දන්නේ ඇයි කියලා දැන් ඒ රටවල් වල සාමාන්‍ය සුපර් මාකට් එකක වුණත් ලික ඕන තරම් තියෙනවා. ඒතර යූස් කරන්න පොවා. ඒකලන් හිටපු කෙනේ නේද දන්න. අන්න ඒකයි. එතකොට වෙලා තියෙන ක්‍රවුඩ් එක අර එළියේ එන්න දැන් මේ බිස්නස් ක්‍රවුඩ් එකක් නෙන්නේ. ඒ කියන්නේ ෆොරනර්ස්ලා එන්නේ ඇත්තටම රෑන් එන්ජොයි කරන්නේ. ඒකට එහෙම නැතු වුණාම තමයි වැරදි දේවල් වලට යන්නේ ඔය හොරට අරක්කු විකුණන්නේ දැන් ඔය මං හිතන්නේ ඩවුන් සවුත් පැත්තේ ඉන්න හොටෙල් වලට යනවට වඩා එළියේ විකුණන කට්ටිය වැඩි. එතකොට නිගම්බු පැත්තෙත් වැඩි. ඇයි? ෆොරනර්ස්ලාත් බලන ගන්න සුපර් මාකට් එක බඩු නෑ බාර් වහලා එතකොට උන්ට බොණ්ඩත් ඕනේ බොණ්ඩනේ මේ රටට එන්නේ. දැන් සාමාන්‍යයෙන් දිලුවක අපි ඒෂියාවල අනිත් ඔය ටූරිසම් තියෙන කන්ට්‍රීස් වලට ගියාම තායිලන්ඩ්, මැලේසියා, ඉන්දුනීසියා ඔය මමත් ඒ රටවල් දෙක තුනට ගිහිල්ලා තියෙනවා. ඒ රටවල් වලට ගියාම ඔයාලට තේරෙනවා ටූරිසම් තියෙනකොට ඕවා ඔෆිෂියලි ඕවා රජයෙන් ඒවා අනුග්‍රහය මත ඒ විදිහට කරන්න ඕනේ. එහෙම නැතුව අපි ලොකුවට නීති දාගෙන ඒ විදිහට කරන්න ගියාම වෙන්නේ ඔය දේ තමයි. එතකොට ඒක ඒ විදිහට වෙන්නෙත් නැහැ. ඉතින් රටෙත් අනිත් මිනිස්සුන්ටත් අර මම කලින් කිව්වා වගේ මේ ඒ එන්ජොයි කරන එක කොළඹ මේ ක්‍රවුඩ් එක ඒ පොඩි ක්‍රවුඩ් එකකට ඒ පුළුවන් තත්ත්වයේ හැම රටේ ඉන්න අනිත් හැම පැත්තටම ගිහලා හැම මිනිස්සුන්ටම ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන් රටක් බිහි වෙනවා නම් තමයි අපි ඇත්තටම කැමති. අන්න ඒක දැන් සාමාන්‍ය තායිලන්ඩ් ගියවද අපි නිකන් ලංකාව කඩේකට ගිහලා කන්න ගියත් ෆ්‍රිජ් එකේ තියෙන බියර් හරි මොනවද තියෙන ඕන වෙලාවක් ගන්න. දැන් අපි ගිහලා මේ ලංකාවේ ඒ වගේ කඩේකට ගියපුවම ගන්න පොඩි පෙට්ටි කඩ වගේ වල උනත් බියර් තියෙනවනේ බොන්න. අන්න ඒක වතුර තිබහටත් මේ බියර් බොන්නේ. මට හොඳට මතකයි මේක මට මේ අපේ ජිප්සි සුනිල් අයියා කියපු කතාවක්. ලංකාවේ මේ බාර් මේ වෙලාවට අරනවා මේ වෙලාවට වහනවා මේ කියලා මේ ලොකු නීති දාන පොයට බාර් වහනවා. හැබැයි පොයේ දවසට තමයිලු වැඩිම පාරේ බීලා මේ වෙන මිනිස්සු කසිප්පු ගහලා එන්න මේ මිනිස්සු තියා කියන එක තමයි සිංගප්පූරුවට මම ගියාම ඉන්ටර්විව් එක සුනිල්ලා කියපු එක මම මේ පැය 24ම බාර් ඇරලා පොඩි පෙට්ටි කඩ වගේ වලත් බියර් තියෙන ඕනෙක් කෙනෙක්ට අරන් බොන්න පුළුවන් හැබැයි මම ජීවිතේට දැකලා නැහැ පාරේ වැනි ගිහිල්ලා මේ වෙලාව බීලා පිස්සු නටන එහෙම මිනිස්සු දැකලා නැහැ කියලා. ඉතින් ඒ යම්කිසි විනයක් මත ඒවා ඒ ක්‍රමවේදයක් මත ඒ විදිහට ඒවා කරා නම් ඕවා වෙන්නේ නැහැ. ඒ විදිහට රට එහෙම තියෙන්න ඕන. මොකද මිනිස්සු හරි විදිහට ඒ මිනිස්සු විනයක් මත පොඩි කාලේ ඉඳලා ඔය ජපානයේ වගේ රටවල් වල හදනවා වගේ ළමයි වුණත් ඒ විදිහට හැදුවට පස්සේ අරවා ටූරිසම් මේවා කරනකොට ඒවා ඒ විදිහට ඒ ක්‍රමවේදයක් අතුව කරනකොට ඒක රටට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නෑ ඒකට හේතුව දැන් ඌබා පික්මී අරවා මේවා දුවන කට්ටිය ඉන්නවා රෑ දුවනවට දැන් ෆොරෙනර්ස්ලා මේම ඇවිල්ලා ඉන්නවා නම් ඔය වගේ අරලා තිබ්බොත් ඒ කට්ටියට කයස් තියෙනවනේ දැන් මේක වෙලා තියෙන්නේ ඒ කට්ටිය හොටෙල් එකේ ඉන්නවනම් බ්ලැක් මනි වලට හරි කොහෙන් හරි අරක්කු ගෙනල්ලා බොන එක විතරයි කරන්නේ. දැන් නැත්තම් හොටෙල් එකෙන් ගන්න ඕනේ. හැබැයි සුද්දෝ එනවනේ මේ රටටත් ගොඩාක් එන්නේ අර ප්‍රොෆෙෂනල්ම සුද්දොත් දෙන්නේ නැහනේ. වින්ට් එකේ සාමාන්‍ය බෑක්පැකර්ස්ලා ට්‍රැවල් එකක් රෙන්ට් එකට අරන් දුවනවා ස්කූටර් එකක් තියාගෙන ආතල් එකේ දුවනවා. අර එහෙම එන්ජොයි කරන්න නෙන්නේ. පුළුවන් නම් බස් එකේ යනවා ට්‍රේන් එකේ යනවා. දැන් හොඳ ෆොරෙනර්ස්ලා ඇවිල්ලා මේ 5 star hotel වල ඉඳලා ට්‍රාන්ස්පෝර්ට් එකක් වෑන් එකක් කරන් ෆුල් මුළු ලංකාවම බලලා එහෙම යන එක එක කොට්ටාස ෆොරෙනර්ස්ලා තින්නෝනේ මේ රටේ. ඒක දිනුව දැන් මම මෙහෙම හිතන්නකෝ දැන් සාමාන්‍ය ලංකාව කියන පොඩි රටක් දැන් අපි බාලි ගමුකෝ අපි ගොඩාක් අපිට සමාන කරන්න පුළුවන් එහෙම තමයි බාලි වල උනත් එහෙමනේ. ඒ කියන්නේ පොඩි බයික් එක මේක ඒ බීච් එක එන්ජොයි කරන්න එහෙම ටූරිසම් එකක් තමයි ඇත්තටම ලංකාවේ ගොඩක්ම කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි පොඩ්ඩක් අතුල් පැත්තට නුවර පැත්තට නුවරඑළිය මේ පැත්තට යනකොට ඒක පොඩ්ඩක් වෙනස් වෙන්නත් ඒ වගේ මොකද අපිට තියෙන වාසිය තමයි මේ රටේ තියෙන එක මේ පොඩි ඊටාම පොඩි වෙලාවකින් එක විවිධ විදිහේ දේශගුණ ඒ තැන් වලට යන්න පුළුවන් එක. ඉතින් එතකොට අපිට පුළුවන් අර වගේ ක්‍රවුඩ් එක ගොඩක් ඒ බීච් සයිඩ් එකට යන්න කැමති ක්‍රවුඩ් එක එහෙමයි නැත්නම් අර වගේ රිලැක්ස් කරන්න ඒ වගේ එන කට්ටිය රට ඇතුලේ ඒ වගේ විවිධාකාර විදිහට මේ ටූරිසම් හදන්න පුළුවන් ලංකාවේදී. ලංකාව කියන්නේ ඒ අතින් පුදුම වාසනාවන්ත රටක්. ඉතින් මේක මේ රටේ මේ හරියට මේ දේවල් ඒ කාලය වලට හරියට උන් නැති නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් මේ රට හරියට මොන විදිහට ගියොත් මේ මම හිතන්නේ ලෝකේ තියෙන ටූරිසම් උයි හැම පැත්තෙම හොඳම රටක්. මොකද
ඔයා දකින්න ඇති මම හිතන්නේ මේ ඊයේ පෙරේද මම මේ ගොඩක් වීඩියෝස් වල දැක්ක එන මාවේ මේ TikTok වල එහෙම foreigners-ලා කරපු වීඩියෝස් සමහර කට්ටිය ලංකාවේ සමහර කට්ටිය මා සති දෙක තුන ඉඳලා යනකොට අඬ යන්නේ මේ වගේ රටක් දාලා යන්න බෑ කියලා මෙච්චර ලස්සන මෙච්චර සුන්දර රටක් මේ වගේ බීච් එකක් තියෙන මේ මම දැක්කා මේක සර්ෆර් කෙනෙක් ඇවිල්ලා ගර්ල් කෙනෙක් එයා මාස 3ක් දුකද ලංකාවේ ඉඳලා යනකොට අඬ එයා TikTok වීඩියෝ එකේ අඬ එයා ගියේ මේ රට මට දාලා යන්න බෑ කියලා. ඉතින් එච්චර ලස්සන රටක් මේ අපි මේ තියෙන්නේ. ඉතින් මේ රට හරියට ඩිවෙලොප් වෙලා මේ එහෙම එනවා නම් දැන් මම foreigners ලගේ destination weddings එක ප්ලේ කරන DJ කෙනෙක් විදියට උනත් මම දන්නවා කොච්චර මේ foreigners ලා මේ රටේ ඇවිල්ලා weddings ගන්න ආසද කියලා. දැන් අපි නිකන් හිතමුකෝ ලංකාවට මොන හරි connection එකක් තියෙනවා නම් අඩු ගන්න ඒගොල්ලෝ ලංකාවේ ඉපදිලා හරි ඒගොල්ලෝගේ ආච්චිලා සීරහලි ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ පිටරටක ඉඳලා ඇවිල්ලා වෙඩින් එකක් ගන්න එක වෙනම වැඩක්. හැබැයි ලංකාවට කිසිම විදිය සම්බන්ධයක් නැති අඩු ගානේ නෑදෑයෙක්වත් යාළුවෙක්වත් ලංකාවේ නැති ෆොරිනර්ස්ලා පිටරට යුරෝප් වල ඕස්ට්‍රේලියාව වල ඇමරිකාව වල කැනඩා වල ඒ වගේ ඉන්න රටවල් වල එහෙම ඇවිල්ලා ලංකාවේ කරපු වෙඩින්ග්ස් මම ඕන තරම් කරලා තියෙනවා. ඉතින් හිතා ගන්න බෑ තමන්ගේ මේ විවාහය කියන්නේ ස්පෙෂල් දෙයක්නේ. දිලුගේ ඒ වගේ දෙයක් මේ වගේ මේ නන්නාඳුනක රටකට ඇවිල්ලා ඒ මිනිසුන්ට කරන්න කොච්චර ඒ කියන්නේ මේ රටට කොච්චර දෙයක් ඇතිද කියලා. දැන් මම මේ ළඟදි කරා වෙඩින් එකක් ඒ කපල් එක ඒගොල්ලෝ ඉන්දියන්ස්ලා මේ ඒගොල්ලෝ ඉන්නේ ඩුබායි වල. ඒගොල්ලෝ කොහොම හරි ඩිසයිඩ් කරලා තිබ්බා ලංකාවේ වෙඩින් එක මේ ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ ටුවර් එකක් ගියාට පස්සේ ලංකාවේ තමයි වෙඩින් එක ගන්න කියලා. ඉතින් මම ඊට පස්සේ ඇහුවාම එයාට ඒගොල්ලොන්ට ඒ ටුවර් එක ගෙනිච්ච ඒ ටුවර් ගයිඩ් එයාව ෆැමිලි එක එයා ඒගොල්ලෝගේ ෆැමිලි එකේ එක්කෙනෙක් වගේ එච්චරටම කනෙක්ට් වෙලා තිබ්බා. ඒ වගේම ලංකාවේ ලස්සනට මොකද ඒගොල්ලෝ ඩුබායි වල හරි ඉන්දියාව වල හරි වෙඩින් එක ගන්න තිබ්බා. ඉතින් ඒගොල්ලෝ ඩිසයිඩ් කරලා තිබ්බා ලංකාවට ඇවිල්ලා මේ ඒ වෙඩින් එක ගන්න ඕනේ කියලා. මේ ඒගොල්ලෝගේ ඔක්කොම යාළුවෝ මිත්‍රෝ සියලු දෙනා ආවෙන් එකම ෆැමිලි එකයි ලංකාවෙන් හිටියේ. අර ටුවර් ගයිඩ් එයාගේ ෆැමිලි එකයි විතරයි ලංකාවේ ක්‍රවුඩ් එකට ඉතින් ඒ වගේ ගොඩාක් මම වෙඩින්ග්ස් කරලා තිනවා. ඉතින් මේ රට ඒ අතින් නම් පුදුම වාසනාවන්ත පුදුම පිනක් තියෙන රටක් මේක. අර සුනිල් අයත් ඒ දවස්වල කියන්නේ ඒවනේ. පින් භූමිය කියන්නේ මේවා මිනිස්සුන්ගේ පින් නෑ රටේ. භූමිය පින තියෙනවා මිනිස්සුන්ගේ පින කිව්වේ මොකද? ඉපදෙනවා මේ ලංකාව ඕක අර සින්දුවක් කියන්නේ යුරෝපේ ඉපදෙන්න එපා දැන් කියන්නේ මිනිස්සු එහෙමනේ. නෑ ඒ සින්දුවේ තියෙන පින් කැත කියලා ඉතින් මේකේ මෙච්චර පින් කැතක් වෙලා මේ මිනිස්සු මේක දාලා නැති මේ රට හරි ක්‍රමවේදයකට තිබ්බේ නැති නිසා ඉතින් මම හිතනවා ඉස්සරහට මේ දේවල් වෙනස් වෙලා මේ රටේ මිනිස්සුන්ට හොඳ තත්ත්වයක් ඇති වෙලා මේ දැන් ওই ෆොරිනර්ස්ලා වුණත් ටූරිස්ට්ලා මෙච්චර මේ ඉන්න හේතුව මේ දැන් මේ පෙබරවාරි මාසෙ විතරක් මම හිතනවා 2,50,000කට වඩා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඉස්සරහට සෙකන්ඩ් හාෆ් එක සෙකන්ඩ් සීසන් එක වෙනකොට දැන් මොකද මට එන වෙඩින්ග්ස් වල හැටියට මට හිතා ගන්න පුළුවන් මේ දැන්ට මේ ජුලයි ඉඳලා මාසෙකට 5-6ක් ඩෙස්ටිනේෂන් වෙඩින්ග්ස් වල ෆොරිනර්ස් ලාගේ වෙඩින්ග්ස් වල බුක් වෙලා තියෙනවා. ඉතින් ඒ ට්‍රෙන්ඩ් එක මොකක් හරි රටට වෙනසක් වෙනවා කියන එක අපිට දැනෙනවා නේ. මොනවා හරි ඉතින් එහෙම වෙන්න තමයි අපිට ඕනේ. මොකද මේ රටේ සියලු මිනිස්සු හොඳින් සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕනේ. මේ අපි පොඩි පිරිසක් විතරක් නෙමෙයි. ඒ දේ වෙනවා නම් තමයි අපිත් ඇත්තටම අපිත් කැමති. අපිට මොනවද අඩු කියන්නකෝ මේ මෝද වටේටම තියෙනවා බීච් එක තියෙනවා. ඒ වගේ ඇත්තටම අර තායිලන්ඩ් ඔය වගේ රටවල් වල මෝල්ඩිව්ස් කියන්නේ පොඩි රටක්. තනිකර බීච් සයිඩ් එකේ දේවල් විතරයි කියන්නේ හොටෙල්ස් වලින්ම කරනවා. අපේ තියෙන අපි දැන් මමත් එංගලන්තයේ ඉද්දි එංගලන්තයේ හොටෙල් එකක ගිහලා බුෆේ එකකට ගියපුවම ලංකාවේ බුෆේ එකක් කියන්නේ නිකන් සාගරයක්. මේ ගානට අපි කොහොමද මෙච්චර කන්න දෙන්නෙත් කියලා හිතනවා මේ වගේ පැකේජ් එකකට. අර ඉංග්ලන්ඩ් බ්‍රෙක්ෆාස්ට් එක කියනවා මොනවද සොසේජස් එකයි දෙකක් තියෙන පොඩ්ඩක්. අපේ උදේ ගියපුවම කිරිබත් ඉඳලා ඉන්දියාප්පද මොන ලංකාවේ කන්සෙප්ට් එකට තියෙන කෑමද ඒ කියන්නේ ෆොරින් නේවද මොනවද හැමදේම තියෙන කියන්නේ පිටරට මිනිස්සු උනත් කැමති අපේ මේ තියෙන ලයිෆ් එකට මේ කල්චර් එකට හරි කැමති. ඔව් මේක ඒක එන්නේ දිලුක මේ රටේ තියෙන මේ දේශගුණයයි පිහිටීමයි හැමදේම ඒ දේවල් මත තමයි මම හිතන්නේ. මොකද මම සාමාන්‍යයෙන් මට හම්බෙලා කතා කරපු ෆොරිනර්ස්ලත් එක්ක මම කතා කරනකොට ඒගොල්ලොන්ට අර මෙහෙමනේ රටකට ගියාම අර ඔයාගේ රටට වඩා ඒක දැනෙනවා කියන්නේ ඒක කොහොමත් ලෝකේ තියෙන ඔය සමකේ ආසන්න රටවල් කොහොමත් ඔය වෙස්ට් ඉන්ඩීස් කන්ට්‍රීස් වල ඒ ගත්තාම ඔය හවායි වගේ එහෙම ගත්තාම බීච් එකත් එක්ක එන රටවල් දැන් තායිලන්ඩ් ගත්තාම ටිකක් අපිට වඩා ලොකු රටක්. ඉතින් ඒගොල්ලොන්ගෙත් තියෙනවා පොඩ්ඩක් ඒකට ටූරිසම් නේ ගොඩක් ටූරිසම් තියෙනවා. ඒගොල්ලොන්ගෙත් ඔය අපේ වගේ කඳු එහෙම තියෙනවා. දැන් මේක ඇවිල්ලා මේ අපේ රටේ සයිස් එකත් එක්ක
මේ තියෙන වේරියේෂන් එක හිතා ගන්නවත් බෑ. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපිට තියෙන විශේෂත්වය. මොකද මේ අපි ওই ටුවරිසම් කරන කට්ටියත් ගොඩක් දන්නවා. ඒගොල්ලෝ කියන්නේ ශිරාන් ඊට වැඩිය ටුවරිසම් එකට වැඩිය මම මේ සෝෂල් මීඩියා හින්දා මම එංගලන්තෙද්දි දකින්නවනේ මේ පොඩි පැකේජ් වලට තියෙන පොඩි හොටෙල් එහෙම අරනකන් දැකලා අපි ජීවිතේට ලංකාවේ අපිවත් දැකලා නැති තැන්වල පොඩි කබානා සදලා දිය ඇලි ළඟ ගඟවල් ළඟ ඒ වගේ ඕන තරම් අපි දැකලා නැති ලොකේෂන් සෑහෙන මේ රටේ තියෙනවා. දැන් මේ සෝෂල් මීඩියා හින්දා ඒ ඔක්කොම එළියට එනවා. හැබැයි පිටරට දැන් මම UK ඉන්නකොට මම දන්නවා මේ අපි ගියේ නැති තැන් වලට හොයාගෙන ගිහිල්ලා තියෙන සෝෂල් මීඩියා වල එහෙම දැන් පොඩි කබානා සදලා පොඩි ඔය ගඟවල් ළඟ පොඩි එල්ලෙන්නද කැලවල් වල ඒ වගේ පොඩි concept තියෙනවා. ඇත්තට මේක හොඳයි ලංකාවේ වෙනම චේන්ජ් එකකට ගිහිල්ලා තියෙන්නේ. අනිවාර්යෙන්. ඉතින් අපිට ওই ගොඩක් මොකද ඇල්ල වගේ ඒරියා එකක් තනිකරම මේ මෙච්චර පොපියුලර් උනේ සෝෂල් මීඩියා නිසානේ. මොකද මම ඇල්ලට 2010 විතර යනකොට කිසිම එහෙම ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නෑ. පොඩි එතනින් යන මේ ඩවුන් සවුත් ඉඳලා නුවරට එහෙම යන ඒ ක්‍රවුඩ් එකක් ඇරෙන්න ඉතින් සෝෂල් මීඩියා හින්දා ගොඩක් එහෙම දේවල් වුණා. දැන් සාමාන්‍ය මම ඔය ට්‍රැවල් කරන කාලේ 90 ගණන් වල අපි මේ යනකොට මොකද ඒ කාලේ සුද්ධ පවා දැන් අපිට හිතා ගන්න බෑ ඒගොල්ලෝ ඒ බංගලෝස් එහෙම හදලා තියෙන තැන් ඉතින් ලංකාවේ හදන්න තියෙන හොඳම තැන් වල හදලා තියෙන. ඉතින් ඒ වගේ තව ගොඩාක් තැන් තියෙනවා. ඉතින් ඉස්සරහට මේ ටුවරිසම් ඩෙවලොප් වෙගෙන යනකොට ඒ වගේ ගොඩක් දේවල් වෙයි. ඉතින් දිලුක මොකද දැන් ඔයා හිතන්නේ ලංකාවට ආවට පස්සේ අලුත් රටේ මට නම් ඇත්තටම කියන්නේ අර හිතාගෙන එනවනම් මේක හොඳයි කියලාවත් හොඳම තමයි. මේක කෙලවෙන්නම කියලා එන මිනිස්සු ඉන්නවනේ. කෙලවෙන්නම තමයි හිතාගෙන එන්නේ. දැන් බෞද්ධලා සෝෂල් මීඩියා වල ඉන්නවනේ. මේක වැටෙනකම් බලාගෙන ඉන්න කොට්ටාශයක් ඉන්නවනේ. හරිද? ඉතින් ඒක හරි අමාරුයි. ඔතනදී මම හිතන්නේ මේ අපිට අපේ අර මියුචුවල් මේවා ඒ කියන්නේ අපි ඇත්තටම මේ රටට අපිට මොන හරි අපිට ආදරයක් තියෙනවා. අපිට මේ රටට හොඳක් වෙන්න ඕනේ. වටිනාකමක් තියෙනවා. ඔයා ස්පෝර්ට්ස් පැත්තේ මම මියුසික් පැත්තේ අපිට ඉතින් එහෙම මොකක් හරි මේ රටේ වෙනසක් වෙන්න මම හිතන්නේ හැම ෆීල්ඩ් වලම කට්ටිය මියුචුවල් කට්ටිය එකතු වුණා. දැන් ඔයාලට තේරෙන්න ඇති අර ඔය ડોක්ටර් හාන්ස්ලා ඒ වගේ ටිකක් උගත් ඒ වගේ පිට රටවල් වල ඉන්නේ ඒ වගේ මිනිස්සු ඒගොල්ලෝ පවා දැන් මේ රටට එනවා. මොකද රටේ ඒ සැබෑ වෙනසක් වෙනවා කියලා මේ තියෙන නිසා ඉතින් අපිත් සන්තෝෂ වෙනවා. ඇත්තටම අපිට මේකට උදව් කරලා මේ වෙනස ගේන්න රටට පුළුවන් වුණාට මොකද ගොඩාක් කට්ටිය දැන් අපිට පේනවා මට පෞද්ගලිකවත් කතා කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඒ රට ගැන හිතන මොකද තමන්ගේ අපි දන්නවා අපිට රටවල ඕන තරම් ඉන්නවා ඒගොල්ලොන්ගේ ගැන විතරක් හිතලා එහෙම ඉන්න කට්ටිය එහෙම නෙමෙයි මේ රටට ඇත්තටම ආදරේ මිනිස්සු දැන් මට පෞද්ගලිකවත් කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක් කට්ටිය දැන් හිතනවා මේ රටට ඇවිල්ලා රටේ මේ වෙන්න ඕන දේවල් වෙන්න ඕන කියන දේ දැන් ඒ දේවල් කරන්න පුළුවන් සිචුවේෂන් එකක් ඒ දේ ඇවිල්ලා කියලා තියෙන එක. ඉතින් ඒක ඇත්තටම ලොකු දෙයක්. ඉතින් ඉස්සරහට මම හිතන්නේ හැම ෆීල්ඩ් එකම දියුණු වෙයි. අපේ ෆීල්ඩ් එකත් අපිට තේරෙනවා ඒක නැගලා එන විදිය. ඉතින් ඒක ඇත්තටම ඒ ගැන ඇත්තටම සන්තෝෂයි. ඇත්තටම ඔව් ඒක නම් කියද්දි දැන් මේ ආපුවම අර ඉස්සර වගේ කලබල නැහැ. අර ඒ වගේ ලොකු දේවල් කරගන්න එහෙම කලබලයක් නැහැ. නමුත් බොරු කියන්න ඕනේ නැහැ. ක්‍රයිසිස්යක් නෑ කියන්නත් බෑ. බඩු වල ගණන් දැන් අර ඒක නෑ කියන්න බෑ. හැබැයි මගේ අර කම්පෙයාර් කරලා බැලුවොත් දැන් මම එංගලන්තෙත් එහෙම තමයි. බඩු ගන්න ගියොත් කඩේකට කන්න ගියොත් ලොකු කොස්ට් එකක් යනවා. එකමඩේෂන් වලට දැන් මේ රටේ ඉන්න තැන් නැති මිනිස්සු නෑ. මොනවද කන්න නෑ කියලා මැරෙන්නේ නෑ. ලංකාවේ ඕන තරම් දේවල් තියෙනවනේ. පොස්පොලස් කාලාර ජීවත් වෙන්න පුළුවන් නේ. කන්න නැති වෙන්නේ නැහැ මේ රටේ. දැන් පිට රටවල වල ඒකත් නැහැනේ. එළියකටවත් යන්න බෑනේ. මේක සුන්දර කරලා ගන්න පුළුවන් ලේසිම රටක් කාලයක් ඉතින් යයි දිලුක. මොකද මේක ලොකු ක්‍රයිසිස් එකක්. ඉතින් අවා දකින්නද අරගලේ වුණත් එන්න ඒ ලොකු ප්‍රශ්න තිබ්බා. මේක මේ රට ගොඩාක් වැටිලා බංකොලොත් තත්ත්වෙ තිබ්බ රටක්. ඉතින් පොඩි කාලයක් යයි දැන්ට හැබැයි අපිට තේරෙනවා මේක මොනවා හරි වෙනසක් වේගෙන එනවා කියලා. දැන් ඉස්සරහට ඔය රේල්වේ ඒවා මේවා දැන් කෝච්චි වුණත් ෆොරිනර්ස්ලට ඒ විදිහට දැන් බස් සර්විස් එක මේවා වෙන විදිය ඉක්මනට වැඩ ටික වෙනවා. ඉතින් අර රට තිබ්බ තත්ත්වේ නිසා ඒක පොඩ්ඩක් යම්කිසි ලෙවල් එකකට එන්න ටික කාලයක් යනවා. ඉතින් තව ලබන අවුරුද්ද විතර වෙනකොට ලොකු වෙනසක් රටේ වෙයි වෙනවා කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන්ම වෙයි. මොකද අපි අර දේශපාලනය ගැනත් කලින් කතා කරලා තියෙන නිසා මම මේ
ස්වේච්ඡාවෙන් මේ දැන් තියෙන මේ ආණ්ඩුවත් එක්ක අපි වැඩ කරනත් නිසා අපි දන්නවා කොච්චර කැපවීමකින් මේකේ ඉන්න මේ ඇතුළේ ඉන්න කට්ටිය වැඩ කරනවාද කියන එක. ඉතින් ඒ වෙනස වෙනවා කියන එක නම් මට 100% විශ්වාසයි. රජයේ සේවකයන්ට සාධාරණයක් වෙලා කියලා මිනිස්සු කියන මිනිස්සු හැබැයි මේ ගැන ලොකු විවේචනයක් නැහැ. දැන් මේ ආණ්ඩුව ගැන විවේචනයක් නැහැ. අර එකම දේ තියෙන්නේ දැන් ඒ කට්ටිය දේශපාලන වේදිකාවල අර කියවෝ කතා තියෙනවනේ. ඒ කතා කරගන්න බැරි වුණ ඉඳ මිනිස්සු අර සෝෂල් මීඩියා වලේ නිකන් ස්පොයිල් කරන ස්වභාවයක් තමයි මට නම් එළියේ පේන්නේ. ඒකට දිලුවක ඉතින් මන්න හිතන අර සභානායක බිබල් රත්නායක සහෝදරයා කරපු කතාව ඇහුවා නම් ඒකට උත්තර ඔක්කොම තියෙනවා නේ. මොකද මේ බාරගත්තේ මේ වගේ රටක් අනිත් එක දැන් ලින්දකට වැටුනම ලින්ක් අටෙන්මනේ ගොඩ වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. මේක ඉතින් ඔය දැන් සමහර කට්ටිය කියනවා මේක රනිල් ගෑවයක් IMF අයවක් කනම්මන එහෙම කියලා ඉතින් ඒගොල්ලොන්ට කියන්න තියෙන ඉතින් හරි NPP අයව බලන්න ළමන අවුරුද්ද විතර වෙනකන් ඉන්න කියලා. දැන්ට ඉතින් මේ තියෙන මේ සිචුේෂන් එකත් එක මේ ලින්ක් එයා අතහැරලා දුන්න එකනේ ගෙනියන්නේ. ඔව් ඒකෙන්ම ගොඩ එන්න අනිත් එක මේ අනම්මනම් වාමාංශික ඒවා හිතන්නේ නැතුව ඒ හැම පැත්තටම හරියන විදියට හැම පැත්තම බැලන්ස් වෙන විදියට ඒවා මේවා වචන වලින් අපිට වැඩක් නැහැ නේ. රටට හොඳක් වෙනවා නම් මිනිස්සුන්ට හොඳක් වෙනවා නම් මේක පොසිටිව් පැත්තකට හැරිලා පොසිටිව් පැත්තට යනවා නම් ඒකනේ වෙන්න ඕන දේ. අපිට මේ අරවද මේවද නව ලිබරල්ද වාමාංශිකද අරයද මෙයාද ඒව වැඩක් නැහැ. අදාළ නැහැ රටට ඒ දේ වෙනවා නම් රට හරි පැත්තට යනවා නම් ඒක වැඩ කරන මිනිස්සු කැපවීමෙන් ඒක වැඩ කරන්න පොදු අරමුණකට වැඩ කරනවා නම් එච්චරයිනේ වෙන්න ඕනේ. ඉතින් අවශ්‍ය දේ වෙනවා නම් එච්චරයි ආය මොනවා කිව්වත් වැඩක් නැහැ. මම හිතන්නේ විපක්ෂයට කියන්න දෙයක්වත් තියෙන්න බැදිලුව. මොනවා හරි කියන්න බෑ. නැත්තම් කොහමද ඒගොල්ලෝ සබයි වෙන්නේ නේ? මොනවා හරි අඩු ගානේ මේ පොඩ්ඩක් ටීවී එකේ මේ කට් එකක් දාගන්න මොනවා හරි කෑකෝ ගහලා මොනවා හරි ඉතින් ඒ කරන්න ඕනේ. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. අපිත් ඉතිවත් වෙන දේශපාලනයක හිටපු කෙනෙක් අපිත් දේශපාලනය කිසි දවසක් කරන්න තියා හිතුවේවත් නැති කට්ටිය දැන්ටත් දේශපාලනය ඇත්තටම සක්‍රීයව අපි කරන්නේ. අපි මේ ස්වේච්ඡාවෙන් මේ රටේ දේවල් වෙනුවෙන් උදව් කරන එක කරන්නේ. ඒ වෙනුවෙන් අපේ මේ ආණ්ඩුවට පක්ෂයට අපේ ඉන්න മന്ത്രിවරුන්ට අපේ ප්‍රදේශීය മന്ത്രിවරියට වෙන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒවට අපි උදව් කරනවා පුළුවන් විදියට අපිට අපෙන් දෙයක් වෙන්න ඕන නම්. මොකද ඒක රට වෙනුවෙන් කරන්නේ කිසිම අපිට පෞද්ගලික දෙයක් බලාපොරොත්තුවක් නැතුව මේ රට දියුණු වෙයි මේ රටේ අනිත් හැම මිනිස්සුන්ටම හොඳ දෙයක් හැදෙයි කියන ඉතින් ඒ බලාපොරොත්තුවෙන් ඉතින් ඒක ඒ දේ අපිට කිසිම අවිශ්වාසකින් කිසිම බයක් සැකකින් තොරව කරන්නත් තත්ත්වයක් තියෙනවා කියලා ඉතින් හොඳටම විශ්වාසයි. මේ දවස්වල ඔයා හැමදාම උදේට යනවා බීච් එකට යනවා. දැන් ඔයා එතනට ගිහලා තමයි පොඩි වොයිස් මෙසේජ් දාන්නේ. ඔව් ගෙදර උඩ තට්ටේ රූෆ් টොප් එකේ ඉඳලා තමයි ගොඩක් වෙලාවට දාන්නේ. බීච් එකට ගිහලා සමහරවල් දානවා. එහෙම. දැන් ඔයා මොනවාරි ෆලෝ කරනවද? මට ඒක ෆලෝ කියන්නේ දිලුක මෙහෙමයි. මම මේ ලයිෆ් එකේ DJ කෙනෙක් විදියට මම ඉතින් අවුරුදු 16 17 ඉඳලා මේ ලයිෆ් එක ගෙවුවා මේක මේවා කරා ඉතින් ඒ දවස්වල කෑවා බිව්වා ඔක්කොම කරා හොඳට බොන එකත් හොඳට බිව්වා ජීවිත කාල දෙක තුනකට හරියන්න ඒවා ඔක්කොම නැවැත්තුවා ඒක මගේ ලයිෆ් එකේ ලොකු චේන්ජ් එකක් වුණා ඔය කොවිඩ් කාලේ මේ ලොක්ඩවුන් එකත් එක්ක ඉතින් පිස්සු නටාගෙන ඒ කාලේ ඒවා කරගෙන මේ ලයිෆ් එකේ ඉන්නකොට කොහොමත් මම පොඩ්ඩක් මේ බුද්දිසම් මේ කියන්නේ මේ පන්සල් වල තියෙන මේ බිස්නස් බුද්ධාගම මේ බුදුහාමුදුරන්ගේ මේ දර්ශනය ගැන මට පොඩි කාලේ ඉඳලා ලොකු මේකක් තිබ්බා. මම ඒක ගොඩක් ෆලෝ කරගෙන හිටියා. ඔය පන්සල් ඒවට මේවට යන්නේව නෙමෙයි බුද්ධ දර්ශනය කියන එක බුදුහාමුදුරුවෝ මේ කියලා තියෙන මේ හරය මොකද්ද මේ තීරිය මොකද්ද කියන එක ඒකේ මම ගොඩක් හිටියා. ඉතින් කොහොම හරි ඔය කොවිඩ් ඇවිල්ලා ලොක්ඩවුන් එක එනකොට ඉතින් මොකද මම සතියට ඒ කාලේ ගොඩක් මේ දැන් වගේ නෙවෙයි දැන් නම් මම ගොඩක් සීමා සහිතව වැඩ කරන්නේ වැඩ ගන්නෙ. මොකද මගේ ඒ ෆොරිනර්ස් ලගේ ඒ ඩෙස්ටිනේෂන් වෙඩින්ග්ස් කරනකොට පොඩ්ඩක් මයින්ඩ් එක තියාගන්න ඕනේ. ඒ අර ක්වොලිටි එක වැඩවල ක්වොලිටි එක තියාගන්න ඒ වගේ වැඩ ගානක් විතරයි මාසෙට ගන්න. ඒ වුණාට ඉස්සර මම සාමාන්‍යයෙන් මාසෙකට වැඩ 20ක් දෙසැම්බර් මාසෙට මම වැඩ 40ක් ඒ වගේත් කරලා තියෙනවා උදේ රෑ එක දිගටම වැඩ කිසිම ෆ්‍රීඩම් එකක් තිබ්බේ නැහැ. හැබැයි ලොක්ඩවුන් එකේ එක්කම ආවට පස්සේ කොවිඩ් ඇවිල්ලා මට අපේ මොකද අපේ එහෙම්මම අපේ මේ ෆීල්ඩ් එක නැවතුණා. හැම ෆීල්ඩ් එකම නැවතුණා. අපේ ෆීල්ඩ් එකම නැතුණා. අපේ ෆීල්ඩ් එක ගොඩක් ඊට වඩා මේ වුණා මේ මොකද මේ මිනිස්සු එකතු වෙන්න ඕනේ මේක කරන්න. ඉතින් ඒක නිසා ඉතින් ඒකට ලොකු ෆ්‍රී ටයිම් එකක් හම්බුණා.
ඒ කාලෙදි මම තනිකරම යෙදෙව්වේ මේ බුද්දිසම් ගැනයි ඒ තීරයක් ගැන මම ඊට පස්සේ මේ යෝගා කරන්න පටන් ගත්තා මොන හරි දෙයක් කරන්න ඕනේ මොකද ගෙදරට වෙලා නිකන් ඉන්නකොට අපි අර වගේ ලයිෆ් එකක ඉඳලා නේ ඔළුව වෙන පැත්තකට යනවා ඉතින් ඒක නිසා මම ඔය යෝගා පැත්ත වගේම බුද්දිසම් මේවා ෆලෝ කරගෙන ඊට පස්සේ ඔය මෙඩිටේෂන් භාවනා පැත්ත ඒවා කරන්න ගත්තා ඉතින් ඒ ප්‍රැක්ටිසස් ඊට පස්සේ කාලේ තිබ්බ නිසා ඒවා කන්ටිනියු වෙගෙන ගොඩාක් ඒක ඇඟට ලොකුවට වදිනකම් කරගෙන ගියා ඊට පස්සේ වැඩ ටික ටික පටන් ගන්නකොටත් අර ඒක කරගෙන ඒකට පුරුදු වෙච්ච නිසා ඒක අතෑරෙන්නේ නැතුව දැන් දිගටම කරගෙන ගිහලා දැන් ඉතින් ඒවල ප්‍රතිඵල ටික ටික තියෙනවා මේ මගේ අපි දැන් අවුරුදු 40 ගාණක් පැනලා ඉන්න කට්ටිය ඒ වයසටත් එක්ක ඒ යෝගා ඒ වලින් ඇඟට ඒ තියෙන බෙනිෆිට්ස් ඒ වගේම මම ඔය ඇල්කොහොල් යූස් කරන බොන එක පවා ඒකත් එක්කම නැති වෙලා ගියා මම ෆුල් වෙජිටේරියන් කෙනෙක් ඒ කියන්නේ එච්චර ලෙවල් එකට ගිහිල්ලා ඒක කරන්න බෑ කියන එක බොරුනේ බෑ කියන එක බොරු කියන මෙහෙමයි දිලුක දැන් ඕක අපි outside mentally the outside stimulation alcohol කියන outside එළියෙන් ඇඟට දෙයක් දාගන්නවා ඇඟ මේ nerve stimulate කරගන්න නේ ඒ කියන්නේ මොකක් හරි එනර්ජි එකක් ගන්න මොනවා හරි එහෙමනේ කරන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය යෝගා වගේ දේවල් කරන ගමන් ඔය භාවනා ඒවට ඒ හරි භාවනා සිස්ටම්ස් ඒවා කරගෙන යනකොට වාගේ මේ ඇඟ ඇතුළෙන්ම ඒ එනර්ජි ඒක ඩිවෙලොප් වෙනවා ඔය කුණ්ඩලිනි කියලා එහෙම තියෙනවා ඒවා අවදි වෙලා මේ ඒ වාගේ මේවා ඕපන් අප් වෙනකොට සෙන්සර්ස් අරනකොට ඔයාලට අවුට්සයිඩ් ස්ටිමියුලේෂන්ස් ගොඩක් වෙලාවට අවශ්‍ය නැති වෙන ගානට වාගේ එනවා ඒක මෙඩිටේෂන් උත් එක්ක තමයි වෙන්නේ මේ මයින්ඩ් එක ලෙවල් එකකට එනවා ඉතින් ඒ ප්‍රැක්ටිස් හැබැයි ඉතින් මේවා ටිකක් කැපවීමෙන් එහෙම කරන්න ඕනේ ඉතින් මොකද මම බැඳලා මට පවුලක් එහෙමත් නැහැ මට මේ වෙලාව ඕන තරම් මට වාගන්න පුළුවන් ඉතින් මේ දේවල් එහෙම නිසා මම කරන ජොබ් එකත් මට හැමදාම එහෙම කියලා නෑ මට වැඩ තියෙනකොට ඉතින් ඒ කාලේ ඒක මට ගොඩක් උදව් වුණා ඒ ප්‍රැක්ටිසස් එහෙම කන්ටිනියුවස්ලි කරගෙන යන්න ඉතින් එතකොට වාට ඇඟට ලොකු එනර්ජි එකක් එනවා මේ මොකද මම සාමාන්‍යයෙන් මාසෙකට දවස් දෙකක් මම ෆාස්ටින් උත් කරනවා පැය 24ක් 6 වෙනකන් නොකත් ඉන්නවා ඉතින් මට මොකද ඊට කලින් ગેස්ට්‍රික් එකම ලොකුවට තිබ්බ කෙනෙක් හැබැයි අර ලයිෆ් ස්ටයිල් එකට ගිහිල්ලා ඔය වෙජිටේරියන් කියන්නේ මේක මේ ආගමකට කිසිම මේ පවුපින් වලට සම්බන්ධ දෙයක් නෙමෙයි දැන් ඔයා දන්නවා වාහනයකට උනත් පෙට්‍රල් ගහන වාහනයකට ඩීසල් ගැහුවොත් මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ඇඟට ඒ සෞඛ්‍ය සම්පන්නව ලෙඩ අනම්මනම් අඩුවෙන් ඒක යන්න පුළුවන් හොඳම ඩයට් එකක් වෙජිටේරියන් ඩයට් එකට ගියාම ඔයාගේ ඇඟ ෆ්ලෙක්සිබල් වෙනවා ඇඟ ලයිට් වෙනවා යෝගා ඒවා කරනකොට ඔයාට තේරෙනවා ඒක එක්ස්පීරියන්ෂලි ඉතින් මේක ගන්න ඕනේ. ඉතින් මේ ලයිෆ් ස්ටයිල් එක මම දන්නේ මම ඒකත් එක්ක එහෙමම ගියා. ඉතින් ඒක කන්ටිනියු වෙගෙන දැන් සෑහෙන ගිහිල්ලා තියෙනවා. දැන් මම පොඩ්ඩක් මෙඩිටේෂන් පැත්තේ ටිකක් ඔයා කඩේ වෙන කඩේ ට්‍රේන් කරනවා එහෙම දෙයක් නෑ හැබැයි මට කවුරු හරි හම්බෙලා මේකට උනන්දු කවුරු හරි හම්බුනොත් මම ඒගොල්ලන්ට පෞද්ගලිකව මගේ කාලය අරගෙන මම ඒගොල්ලන්ට ඒ කියන්නේ ඇඩ්වයිස් කරනවා කියනවා මෙඩිටේෂන් කරන්න. ඉතින් මම ස්පෙෂලි ඒකට උනන්දු කවුරු හරි ඉන්නවනම් මොකද මට ඔය කොවිඩ් කාලේ ඒ ලොක්ඩවුන් එකේදී මම ගොඩාක් ෆලෝ කරපු කෙනෙක් තමයි ඔය සද්ගුරු කියලා ඉන්දියන් සද්ගුරු කියලා එයාගේ වීඩියෝස් ගොඩාක් පොපියුලර් YouTube එකේ එයාගේ ගොඩක් ඉංග්ලිෂ් වලින් තියෙන ඉතින් පොඩ්ඩක් ඉංග්ලිෂ් යම් කිසි ලෙවල් එකකට තේරෙනවා නම් මොකද එයා කියන දේවල් හරි ප්‍රැක්ටිකල් බුද්ධ දර්ශනයට ගොඩාක් හරි සමානයි. ඊට පස්සේ මට අවුරුද්දකට විතර කලින් හම්බුණා දිලුවක හාමුදුරු කෙනෙක් එයා ඉන්නේ මේ මෙල්බන් වල ඕස්ට්‍රේලියාව වල ඉන්නේ ගොඩාක් ඔය ඉංග්ලන්ඩ් වල USA වල ගිහිල්ලා එම බණ කියපු හාමුදුරු කෙනෙක් ඔය වහරක නායක හාමුදුරුවෝ කියලා ඉස්සර හිටියා. ඒ හාමුදුරුවෝ රහත් වෙලා පිරිනුවන් පෑවා කියලා තමයි කියන්නේ 2018 වගේ කාලේ ඒ හාමුදුරුවන්ගේ ගිහි ගෝලෙක් වගේ ඉඳලා එයා ගිහි කාලේ ඉංජිනේර කෙනෙක් අවුරුදු 48 දී මහාන වෙලා දැන් ඒ හාමුදුරුවෝ ඉන්නේ මේ මෙල්බර්න් වල. ඉතින් මට මගේ මේ ෆීල්ඩ් එකේ මේ කෙනෙක් through ඒ හාමුදුරුවන් අඳුර ගන්න හම්බුණා. ඉතින් එයාගේ ඒ සිස්ටම් එක තනිකර මේ බුදුහාමුදුරුවන්ගේ මේ ඔරිජිනල් ආර්ය භාවනා ඒවා ඉතින් ඒක මම ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඒකේ රිසල්ට්ස් ගොඩක් තියෙනවා මේ මයින්ඩ් එකට ඒවට මේවට ඒවල තියෙන මේ ධාන වලට ගිහිල්ලා ඒ ස්ටෙප් බයි ස්ටෙප් මේ සංසාර කියන එකෙන් මිදෙන ක්‍රමය ගොඩක් කට්ටිය හිතන්න බැරුවද මම වගේ එක්කෙනෙක් මේවා කතා කරනවා කියලා. මගේ ෆීල්ඩ් එකත් ගොඩක් කට්ටිය කියන්නේ ඒක තමයි දැන් බෑන්ඩ්ස් වල හම්බෙන අපේ නෑ ඒක වුණත් මමත් ඒක හිතුවා. දැන් මමත් ස්පෝර්ට්ස්මන් කෙනෙක් අපි ට්‍රේන් කරනවා බීච් රන් එකක් දුවනවා ජිම් යනවා ඒ වගේ මෙන්ටලි දේවල් කරනවා. ඒක කියන්නේ මෙන්ටලි සැටිස්ෆැක්ෂන් එකක් නේ කරන්නේ. දැන් වා කරන එක වෙනම
ස්පිරිචුවලිටි කියන්නේ ඉතින් ස්පිරිචුවලිටි කියන්නේ මෙහෙමයි මේක ආගද අත්තම බුද්ධ දර්ශනය කියන්නේ ද බුදුහාමුදුරන්ගේ දර්ශනය ඇවිල්ලා ආගමක් නෙමෙයි ඒක ආගමක් කරගෙන තිබ්බට ඒක මේ ඒක ඇවිල්ලා මේ විශ්වයේ සත්‍ය විශ්වයේ තියෙන මේ තියරි එක ඒක තමයි මම හිතන්නේ අනිත් ආගම් වලත් ගොඩක් ඒවල හරියට ගියාම මේක යම් කිසි මට්ටමකට දෙනවා බුදුහාමුදුර ඒක ඊට වඩා ඇඩ්වාන්ස් ඩීප්ලි මේක කරන විදිය කියලා ඒ සිස්ටම් එක තියෙනවා ඉතින් ඒ ප්‍රැක්ටිසස් හරි සරලයි හැබැයි මේක ඉස්සල්ලා වාට මේක මොකද්ද කියන එක තේරෙන්න ඕනේ මේකට පොඩ්ඩක් මේ ජීවිතේ විඳලා තියෙන්න ඕනේ දිලු මොකද සිදුවත් කුමාරයා කියන්නේ ජීවිතේ විඳපු කෙනෙක් නෙවෙයි අබේ හාමුදුරුවෝ ස්පෙෂලි කියන එකක් තමයි ඉස්සල්ලා මේ ආස්වාද පරීක්ෂණය කියලා කියන එක කරන්න ඕනේ සිදුවත් කුමාරයා උපරිමටම සක්විති රජකම ගන්න හිටපු කුමාරයෙක් එයා ඒ ආස්වාද පරීක්ෂණය කියන එක ගිහි කාලේ උපරිමටම විඳලා කාන්තාවද අනිත් සියලු සැප සම්පත් වින්දට පස්සේ තමයි ඔයාට තේරෙන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ වලින් එන මේ සිග්නල් එකකින් තමයි මේ හිතේ හදාගන්න දෙයකින් තමයි මේ ආස්වාදය කියන එක තියෙන්නේ එතනින් තියෙන්නේ ඕක තමයි මම මේ පොඩි බේසික් එකක් අපි මේ කතා කරනකොට කියන්නේ ඉතින් ඕක තව පොඩ්ඩක් ෆලෝ කරන්න පුළුවන් අබේ හාමුදුරන්ගේ නිර්පේක්ෂිත මග ඒ වගේ ෆලෝ කරලා ඔයාට මේවා කරන්න පුළුවන් වුණොත් ඉතින් ඒක පොඩ්ඩක් ඔයා අයිඩියා එක අරගෙන ඒක ඔළුවට ආවට පස්සේ ඒ භාවනා මෙඩිටේෂන් කරාට පස්සේ ඔයා වෙනම ලෙවල් එකකට යනවා ඉතින් මගෙත් මගේ ජීවිතේත් එක්ක ආපු ඒවා ඒ දැකලා කරලා ඒ විඳපු ඒවත් එක්ක මට යම්කිසි කාලයක තේරුණා මේක මේ මෙහෙමනේ දැන් අපි ෆන් එකක් ගන්න ගියත් දිලුව දැන් අද යනවා ඊට පස්සේ අදින් ඉවර වෙන්නේ නැහැ නේ මේ කොච්චර ෆන් එක අද මදි ඊට පස්සේ හෙටත් ඕනේ දැන් පාටියක් වුණත් ඉවර වුණාට පස්සේ දැන් මට මේක ඉන්ට්‍රොඩියුස් කරපු එකනා එයා කිව්වෙත් පොඩි කාලේ මිනිහත් ඔය ගමක එහෙම හිටව එයා කියන්නේ ඉස්සර සංගීත සංදර්ශනයක් වෙනකන් ඉතින් ආසාවෙන් බලන් ඉන්නවලු. ඉතින් ඕක බලන්න මාස ගාණක් ඉඳලා ඕක ආවට පස්සේ ඕකට ගිහිල්ලා බලලා ඉවර වුණාට පස්සේ ඉවර වුණාම හරි දුකයිලු. අයියෝ ආයි ඊළඟ එක අවත් දෙන්නේ කියලා. ඉතින් ඕක ඉවරයක් වෙන්නේ නැති දෙයක්නේ. මේ සංසාරය කියන එකත් කොහොම තමයි මේ ආශාවාදකී අපි මේක හොයාගෙන මේක යනවා ඉවරයක් නැහැ. ඉතින් ඕකෙන් එළියට එන එක තමයි ඕකේ ගැලවීම ඉතින්. ඒකේ යම් කිසි ප්‍රමාණයකට මම මේ භාවනා කරනකොට මට ඒ ස්ටේටස් වලට ගියාම මේ හිත ඇඟ මේ මම කියලා හිතන් ඉන්න මේ අල්ලගෙන ඉන්න දේන් පොඩ්ඩක් මිදුණා මේ තියෙන සුවය සනීපේ නිවන් සුවය කියලා කියන්නේ ඒක මේ සමහර අපිට පොඩ්ඩක් දැනිලා යනවා වගේ තියෙනවා මේ භාවනා කරනකොට ඒ ලෙවල් එකට ගියාම තේරෙනවා මේක කොච්චර සපද්ද කියන එක මේ මොකද්ද මේ අපි මේ අල්ලගෙන ඉන්න කියන එක ඉතින් ඒක වෙනම සබ්ජෙක්ට් එකක් ඉතින් මම හිත මේ ගොඩක් කට්ටිය හරි පුදුමයි මාව දන්න මගේ ෆීල්ඩ් එකේ මාව ඉස්සර ඉඳලා දන්න කට්ටියට හිතා ගන්නත් බෑ මොකද්ද මේ මට උනේ කියන එක. හැබැයි ඉතින් මට තේරෙනවා මම ලොකු ඒ වෙන පැත්තකට යනවා ඒක තමයි තියෙන එකම සප කියන එක තමයි දැන් තේරලා තියෙන්නේ. ෆොරිනර්ස්ලා වුණත් ඒගොල්ලොත් සමහරට ඇවිල්ලා බලාගෙන ඉන්නවා මම ප්‍රැක්ටිස් කරනකොට මොකද ඒකට ගියාම ඒක වෙනම භාවනාවක් වගේ ඒක ඒ පැයකමාරද දෙකද කරන එක එහෙම කරලා අන්තිමට මූදට ගිහිල්ලා පොඩ්ඩක් කිලෝමීටරයක් විතර එහාට ගිහිල්ලා ස්විම් කරලත් එනවා. ඉතින් මේ දවස්වල සමහර කට්ටිය යන්න බයයි. ඒ වුණාට ඒ බයවල් ඔක්කොම ගිහිල්ලා තින්නේ මේ ප්‍රැක්ටිසස් එක්ක. ඒක ඉතින් ඒක වෙනම ලයිෆ් එකක්. ඕකේ එන. thank you. හරි විලු එන අපි අනිවාර්යෙන් බීච් එකේ තම්බෙමු. ජය වේවා.